අයිබෝන් මජරකම සමාජයෙන් අතුගාලා දාලා ඒ දේශපාලන වෙනස් කරලා මිනිස්සු බලාපොරොත්තු වන ප්‍රධාන දෙයක් තමයි මිනිස්සු කියලා කියන්නේ මම කියන්නේ මේ අරමුණු වෙනුවෙන් සැබෑ ලෙසම අවදි වෙන මිනිස්සු නැත්තම් මේ අරමුණු වෙනුවෙන් සැබෑ ලෙසම කැපුණු නැත්තම් ඒ අරමුණට එකතු යම් අරමුණකින් අන්න ඒ අරමුණ තමයි මේ සමාජයේ තියෙන මජරත්වයත් එක්ක මජර දේශපාලනයත් එක්ක සමාජයේ පළපදියම් වූ තක්කඩිකම වෙනස් කරගන්න එක. ඉතින් මේ තක්කඩිකම අද වෙනකොටත් වෙනස් වෙලාද විශේෂයෙන් හන්දියක් ගානේ මිනි මරණ මේවා කියන්න පුළුවන් පාතාල වෙන්න පුළුවන් වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒවා එක දේවල් විමර්ශනයන් තුළ කියන්න පුළුවන් ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ දිනෙන් දින මේ අස්පනා පිට දකින්න සත්‍ය කතා කරන්නේ දිනෙන් දින අපේ ගේ දොර කඩ සිට ගත්තම මනුෂ්‍යත්වයේ මනුස්සකම පිරිහෙනවා සතා සිව්පව මිය දෙනවා මරා දානවා මිනිස්සුන්ට ඕනෑ දෙයක් සම්බන්ධයෙන් ඕනෑ විදිහක තර්ක ගේන්න පුළුවන් නීතියත් ඒ සම්බන්ධයෙන් ඉඩක් තියෙනවනේ ඒ කියන්නේ වැරදි කාර්යය වෙනතුරු Tamanටත් පුළුවන් නිවැරදි කාර්යය හැටියට පෙනී හිටින්න. ඒක හරිද වැරදිද කියනට වඩා එහෙම හැකියාවක් තියෙනවා. ඒ නිසා Tamanගේ අයිතිවාසිකම් පාවිච්චි කරන්නේ අවස්ථාවාදීව Tamanගේ ගැලවීම සඳහා නම්. මිනිස්සු කියන්නේ කළු සුදු වශයෙන් වෙන් කළ හැකි සුදු චරිත සහ කළු චරිත ජීවත් වෙන සමාජයක් නෙවෙයිනේ. එහෙම පුද්ගලයෝ නෙවෙයි. ඒකට සුදුත් තියෙනවා, කළුත් තියෙනවා, අලුත් තියෙනවා, තවත් වෛවර්ණ යුක්ත පිරිස. එතකොට අපිට මේ සමාජය අර තක්කඩිකමෙන් මුදවා ගන්න මජර දේශපාලනය වෙනස් වුණාද? දැන් වෙනස් වෙලා තියෙනවද? එතකොට ඒත් එක්ක බැඳුණු තක්කඩිකම. ඒකයි මම කියන්නේ සමහර රටවල් තියෙනවා විද්‍යාත්මකව සමහර දේවල් පැහැදිලි කරගන්න වෙන්නේ ඔවුන් දන්න සීමාව තුළ ඔවුන් සමාජයේ ඔවුන්ගේ අභියෝග ජයගත විද්‍යාත්මක තත්ත්වයන් තුළ නැත්තම් එවැනි විග්‍රහයක් එක්ක. හැබැයි අපිට විද්‍යාත්මක විග්‍රහයට මෙහා අපි ඒවට ප්‍රඥාව කියන සංකල්පයේ යම් කිසි පැත්තක අභ්‍යන්තරිකව නැත්තම් මේ අපි කියන්නේ මොකක්ද මේ ආධ්‍යාත්මික වශයෙන් කියලා ලබාගත් දියුණුවක් නැත්තම් සිහියෙන් යුක්ත දේවල් දිහා බලලා අපි විද්‍යාත්මකව කියලා අර බාහිරින් බුද්ධිය තර්කණය එක්ක ප්‍රායෝගිකත්වයේ මුසු කරගත්ත ක්‍රමයට එහා ගිහිල්ලා අපි ටිකක් ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලලා මනුෂ්‍යයන් හැටියට ඉදිරියේදී මනුස්සකමක් තියාගෙන යනකොට අන්න අර තක්කඩින් අවස්ථාවාදීන් මේක දේශපාලනික කාරණයක් නෙවෙයි. එතනින් මෙහාටත් තියෙන දෙයක්. ඒකයි මම කිව්වේ සතා සිව්පාවට සිට අත්කරනු ලබන අමානුෂික ඉරණම්. ඒවා කොහොමද අපි ඒවා වෙනස් කරන්නේ? ඒකයි නීති රීති තියනවාද? නීති රීති සම්බන්ධයෙන් කටයුතු කරන නීති රීති ක්‍රියාවට නගන මොන තත්ත්වෙන්ද හැසිරෙන්නේ? අපි ලියන බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මොකද රාජ්‍ය සේවය පල්ලෙහා මට්ටමේ සිට පුරුදු වෙලා තින්නේ නිද්‍රාශීලීව ඉඳලා මොන යම් සිදුවීමක් වුණාම නිින්දෙන් ඇහැරියා වගේ ක්‍රියා කරන්න. ඒතකොට සාමාන්‍ය මිනිත් බහුතරයක් ඇස් දෙකට පේන දේවල් තියද්දී නිදිබරව වගේ ඉන්න පුරුදු කරලා කපාට නිින්දෙන් ඇහැරලා යමක් සිද්ධ වුණාම කෑකොස්සන් ගහන තැනට නම් එහෙම වෙලා තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් ඇස් දෙක අරගෙන කන් දෙකට ඇහෙන තත්ත්වෙන් අපිට කටයුතු කරන්න බැරි. ඒ උදාසීන කරලා තියෙන්නේ කොහොමද උදාසීන වෙලා තියෙන්නේ ඇයි? ඒකට හේතු මොනවද? සාමාන්‍යයෙන් අපිට ඇයි බැරි සාමාන්‍යයෙන් අපිට දැනෙන හැඟෙන හරි වැරද්ද යුක්ති සහගත භාවයේ අනුව ජීවත් වෙන තත්ත්වයකට යන්නේ එහෙම සමාජයක් නැත්තේ ඇයි? ඒ අඩුපාඩුව නෙවෙයිද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පහුගිය කාල සීමාව තුළ වෙනස් වෙයි කියන එක. ඒක තාමත් වෙනස් වෙලා තියෙනවද නැද්ද? ඒක මන්ත්‍රණ සභාවක නැත්නම් පාර්ලිමේන්තුවේ උඩුගෙඩි ගානේ ආණ්ඩු බලයට තියෙන උඩුගෙඩි ගානේ වැඩි වුණු පමණින් ඒක වෙනස් වෙනවා. ඒකට ප්‍රාදේශීය සභාව පළාත් සභාව තුනට යම්කිසි മന്ത്രിවරුන් පිරිසක් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයෙන් එකතු වුණු පමණින් දෙක වෙන්නේ. ඒක කොතනද මේ වර්ධ තියෙන්නේ? ඒ පුද්ගලයාට අපිට බැරි හැම වෙලේම මේ මත කරන කාරණයක් තමයි අපිට ඇයි බැරි නිදහස් අපිට දැනෙන හැඟෙන හරි යුක්ති සාගත ස්වභාවය මිනිස්සු හැටියට දැනෙන හැඟීම දැනීමන කටයුතු කෙනෙකුට කියන්න පුළුවන් මේ පුළුවන් කියලා නෑ එහෙම බෑ. එහෙම බැරි නිසා නේද? ඒකයි මම කියන්නේ මේ සත්තු සිව්පාව ඇයි මේකාරෙන් මිය දෙන්නේ. අපිට ඒවට ක්‍රමවේද නැති නිසා නේද? ඒකට ක්‍රමවේද කවුද හදන්න ඕන කොහොමද කරන්න ඕනේ? ඉතින් මේ ක්‍රමවේද නැතුව කොහොමද සතෙක්ට සිව්පාව එක්ක මිනිස්සෙකුට තමන්ගේ දැනෙන මානසික හැඟීමත් එක්ක ගනුදෙනු කරන්න පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවද? කටින් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මේවට අවශ්‍ය ක්‍රියාදාම තියෙනවා. ක්‍රියාවලි තියෙනවා. සතෙකුට අඩු ගානේ මිනිසෙකුට කැම ටිකක්වත් දෙන්න. සතෙක්ගේ ජීවිත ආරක්ෂා කරගන්න සමහර තැන්වලදී බෑ. ඇයි? කවුරුත් තහනම් කරලා තියෙන නිසාම නෙවෙයි. හැබැයි ඒවා ප්‍රායෝගික මනුස්සත්වයෙන් යුතුව හැසිරෙන්න ගියාම ඇති වෙන ප්‍රශ්න සමාජයේ.
එහිදී හැම වෙලේම නීතිය ක්‍රියාත්මක කරන අය හෝ නැත්නම් ඒවට ඉන්න නිලධාරීන් බලධාරීන් බොහෝ විට අත්දැකීමෙන් කියන්න තියෙන්නේ බොහෝ විට තමන්ගේ ගැලවිල්ල සඳහා ගන්න මොකක්ද මානුෂීය බව පැත්තක දාලා මං කියන හැමතැනම නමුත් මේක තියනවා වැඩි වශයෙන් බොහෝ විට ගන්නේ බලවතාගේ පැත්ත නැත්නම් මේ ප්‍රශ්නේ නිවැරදි පැත්ත නෙවෙයි ප්‍රශ්නේ විසඳා ගැනීමට පහසු පැත්ත හොඳින් හෝ නරකින් මේ පහසු පැත්තට හේතුවක් දාලා ඒකට අනුව කතාවක් කියන එක තමයි විසඳුම හැටියට බොහෝ විට යොදලා තියෙන එකට හේතුව තමයි නිසි වැඩපිළිවෙලක් ගම් මට්ටමේ බිම් මට්ටමේ ඒකයි මම කියන්නේ මම හැම වෙලේම කියන්නේ කුණු ටික වතුර ටික එන්න මේ සතාසීපව බල්ලපුස මේ දේවල් අපි ගෙවල් ආශ්‍රිත පරිසරය හැම වෙලේම තියෙන දේවල් විශේෂයෙන් ගමෙන් නගරයට අර්ධ නගරයෙන් නගරයට යන සමාජයක් අපි මේ පරිසර පද්ධතිය නිරන්තරයෙන් තියෙන ප්‍රශ්න නමුත් මේවට පැහැදිලි ස්ථිරසාර මේ එක ප්‍රදේශානුගමනයේ පොදුවේ රටේ ප්‍රදේශානුගම වෙනම පෝෂණය අදාළ නීති රීති සම්පාදනය කරගන්න පුළුවන්. නමුත් ප්‍රධාන නීති පද්ධතිය අපේ දැක්ම චින්තනයක් අනුව සකස් විය යුතු දේවල් නැද්ද? ඒකයි මේ විශේෂයෙන් කියන පරිසරය. දැන් පහුගිය කාලේ අප ප්‍රශ්නත් එක්ක ගත්තම පරිසරයත් එක්ක මිනිස්සුන්ට සදාසිවතාවත් එක්ක ගනුදෙනු කරන්නට අවශ්‍ය නීති රීති පැහැදිලිවම ඇති කරන සත්තු ඇති කරන්න මේවා නිකන් මේකයි මම කියන්නේ ගොඩාක් දේවල් අපේ රටේ තිබෙනවා. සීමාවකට යම්කිසි විශේෂයෙන් මේ පොත්පත්වල සඳහන් වගන්ති තුළට සීමා වෙන තත්ත්වයක්. ඒ කාලේ මම ඉතින් ගොඩාක් කල්පනා කරනවා. සත්ව හිංසනය සම්බන්ධයෙන් ගත්තම දැඩි සත්ව හිංසනයක්. එහෙම ඒ හිංසනයේ යෙදෙන පුද්ගලයෝ මන්ද මානසික පුද්ගලයෝ එහෙම කියන එකත් වැරදි. මන්ද මානසික නෙවෙයි. මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන පුද්ගලයෝ බොහෝ දෙනෙක් පරපීඩකව හැසිරෙන සත්තු පිටින් පවා තමන්ගේ තියෙන මානසික පීඩන මුදාහරින්න උත්සාහ කරන බහුතරයක් මේ සමාජයේ නමේව නිවැරදි කරගන්න කොහොමද ක්‍රියා කරන්නේ? මේක බරපතල ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්න වලට නිසි විසඳුම් නැති දැන් තමයි මහා පරිමාණ දැවැන්ත සමාජීය ප්‍රශ්න බවට පත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේවා කතා කරන්න නේ මේවා වෙනුවෙන් යෝජනා බොහෝ දිනක් මම හිතන්නේ යෝජනා කරනවා මේ සම්බන්ධයෙන් උනන්දු වෙන මිනිස්සු. ඒ යෝජනා එක තැනකට ගෙනල්ලා කරන්න පුළුවන් දේවල් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. විශේෂයෙන් මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ මිනිස්සුන්ට නීති ඉෂ්ට කර ගැනීමට තියෙන විශ්වාසය බිඳ වැටුණොත් නීති ඉෂ්ට වෙයි කියලා තියෙන විශ්වාසය බිඳුනොත් ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ විසඳා ගන්න දෙටි අවධානයක් යොමු කරන්න වෙයි.